සුබ දවසක් යාළුවනේ Bloom and Bite YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට අද කියලා දෙන්නේ පැෂන් පැල ඉඳ ගන්න ආකාරය. පළමුවෙන් මේ වගේ වලක් කපාගෙන අපි මේ විදිහට මේ වල හාර ගන්න ඕනේ උදැල්ලකින්. මේ ආකාරයට මේ පැෂන් පැලේ ඉඳ ගන්න ඕනේ. හොඳට මුල් තද වෙන්න තද කරන්න ඕනේ. අපි දැන් මේ පැෂන් පැලේ ඉඳගෙන අවසන් අපි දැන් වටේට මේ උදැල්ලෙන් පස් ටිකක් තව එකතු කර ගන්න ඕනේ. මේ ආකාරයට තමයි අපි පැෂන් පැලය ඉඳගෙන අවසන් කරගත්තේ. මේ කලින් සිටුවගත්තු පැෂන් පැල ටිකක් තමයි මේ තියෙන්නේ. මේකේ වැල් යන්න හදන්නේ දැන් වැල. ගොඩක් දික් වෙලා ඒ පැෂන් වැල. මේ පැෂන් වැල යන්න උඩට ආධාරකයක් ඕනේ. අපි ඒකට ලීයක් සිටව ගන්න ඕනේ. අපි මේ ආකාරයට අලවංගුවෙන් මේ බිම හාරලා තමයි මේ ලීයක් සිටව ගන්න යන්නේ. මේ ආකාරයට තමයි අපි මේ ලීය සිටව ගන්න. සිටවල හොඳට තද කරන්න ඕනේ. අපි දැන් මේ වැල කෙසෙල් පරඬැල් වලින් මේ ලීයේ තියලා හොඳට තද වෙන්නේ නැති වෙන්න ලාවට ගැට ගහන්න ඕනේ. කෙසෙල් පරඬැල් දෙකකින් වගේ අපි මේ ගැටයක් දා ගන්නවා. මෙතනත් මේ පෙන්වන්නේ මේ පැෂන් වැල යන්න ලීයක් ඉන්දන ආකාරය තමයි. ඔයාලට පේනවා ඇති මේ අලවංගුවෙන් මේ හාරලා ලීයක් සිටවන විදිහ තමයි මේ පෙන්වන්නේ. මේ පැෂන් වැල් ටික ඔක්කොම එකතු කරලා අපි මේ ලීයේ වටේට එකතු කරලා කෙසෙල් පරඬල් වලින් ගැට ගහන්න ඕනේ. කෙසෙල් පරඬල් දෙකක් වගේ අවශ්‍යයි මේකට. මොකද මේ වැලේ පැෂන් වැලේ දිග අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මේ තමයි අපි ඉඳගත්තු පැෂන් වැල්.
මේ ආකාරයට තමයි අපි ලීයක් ඉඳලා ගැට ගහගෙන තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේ දිගටම අඩි 15න් 15ට පැෂන් වැල් ඉඳලා තියෙන්නේ. ඔයාලත් මේ වගේ පැෂන් ඉඳලා බලන්න හොඳ ආදායමක් ගන්න පුළුවන්. පැෂන් කියන්නේ ඔයාලත් මගේ channel එක support කරන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like එකක් දාන්න, comment කරන්න, share කරන්න. පැෂන් වගාව සම්බන්ධව මම දන්න දැනුම ටික තමයි ඔයාලට දුන්නේ. ඔයාලට මගේ channel එක බලන සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. පොඩි ගීතයක කොටසක් කියන්නම්. ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යසෝදරා දේවී වවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී